හයි යාළුවනේ, ඔයගලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ව 19 වන සියවසේ අගභාගයේ සියනෑ කෝරළේ පැත්තට අරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් අද මම ඔයගලන්ට අරගෙන ආවේ මෙන්න මේ පොත. වදුල පී නිශ්ශංක මහත්තයාගේ තමයි වදුල පොත. ඉතින් ඔයගලන් කියවලත් ඇති. සමහර විට මේ පොත මේ තාක් කාලයක් දැකලත් නැතුව ඇති. ඒ වුණාට දැන් මම කිව්වට පස්සේ චුට්ටක් හොයලා බලලා හරි එක්කෝ කඩෙන් අරගෙන හරි කියවලා බලන්න හරිම ලස්සන පොතක්. ඉතින් මේ පොතේ තියෙන්නේ 19 වන සියවසේ අගභාගයේ සියනෑ කෝරළේ කියන ප්‍රදේශයේ ජන ජීවිත ඒ මිනිසුන්ගේ ඒ කාලේ ජීවත් වෙච්ච ඒ මිනිසුන්ගේ ජන ජීවිතය වටා ගෙතිච්ච කතාවක් තමයි මෙන්න මේ වදුල පොතේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ඒ මිනිස්සු ඒ පවුල් වල තිබිච්ච බැඳියාව කොහොමද, ගමේ මිනිසුන්ගේ තිබිච්ච බැඳියාව කොහොමද, එතකොට ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් කොහොමද, ආහාර පාන, එතකොට කතා කරන විදි, පරිසරය කොහොමද තිබුණේ, ඒගොල්ලෝ මිනිස්සුන්ගේ දුකේදී සතුටේදී එකතු වෙන්නේ කොහොමද, ඒව සමරන්නේ කොහොමද, ඒගොල්ලන්ගේ සිරිත් විරිත් කොහොමද, මෙන්න මේ වගේ දේවල් ගොඩාක් අන්තර්ගත වෙච්ච පොතක් තමයි මෙන්න මේ වදුල පොත. ඉතින් කතාවේ චරිත ගැන කිව්වොතින් රන්මලී තමයි මේකේ ප්‍රධානම චරිතය. රන්මලී කියන්නේ නව යොවුන් තරුණියක්. ඉතින් රන්මලීට අමතරව රන්කිරා කියලා කෙනෙක් ඉන්නවා. රන්කිරා කියන්නේ වයසක 100 කෙනෙක්. ඒ කියන්නේ රන්මලීගේ 100. එයාට හොඳටම වයසයි. ඊට අමතරව මේ කතාවේ තව ඉන්න පොඩි කොළුවා ඉන්නවා, මහ කොළුවා ඉන්නවා, තව හාමිනී කෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි ගම්මුලා දෑනි කෙනෙක් ඉන්නවා. මේ තව චරිත කිහිපයක් එකතු වෙලා ඩිංගිරි කියලා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ චරිත ටික එකතු වෙලා තමයි මෙන්න මේ වදුල පොතේ මේ රසම රස කතාව නිර්මාණය වෙන්නේ. ඉතින් මම ඔයගලන්ට මේ කතාවේ සාරාංශයක් කියන්නම්. රන්මලී රන්කිරයි කියන්නේ මම වට කිව්වනේ ආච්චි සීයයි මිනිපිරි. ඉතින් මේ සීයයි මිනිපිරි ඉන්නකොට එක දවසක් සීය නැගිටලා බලනකොට රන්මලී එයාගේ පැලේ නෑ. රන්මලිව කවුදෝ මන්ද පැහැරගෙන ගිහිල්ලා. ඊට පස්සේ මේ රන්කිරා මේ මහලු රන්කිරා ගමින් මිනිස්සුන්ව කොහොම හරි එකතු කරගෙන මෙන්න මේ රන්මලිව හොයන්න ලොකු මෙහෙයුමක් දියත් කරනවා. ඉතින් ඒකට ගමේ සෑහෙන පිරිසක් රන්කිරාට උදව් වෙනවා. ඉතින් ඇත්තටම රන්මලිව පැහැරගෙන යන්නේ මම ඔයගලන්ට කියන්න රන්මලිව පැහැරගෙන යන්නේ ඇත්තටම නිදානයක් හාරන්න අන්න එකට බිලි දෙන්න. ඉතින් කවුද පැහැරගෙන යන්නේ? ඊට පස්සේ පැහැරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? රන්මලිව බේර ගන්නවද? බේර ගන්න උදව් උනේ කවුද? අන්නේ විස්තර නම් මම ඔයගලන්ට කියන්නේ නැහැ. මොකද එතකොට මේ කතාවේ තියෙන කුතුහලය නැති වෙනවානේ. ඔයගලන්ට පුළුවන් මේ පොත කොහෙන් හරි හොයාගෙන හරි ඒක ගෙන්නගෙන හරි කියවලා බලන්න. ඉතින් කිව්වට පස්සේ තමයි මේ භාෂාවත් එක්කම ඔයගොල්ලෝ කියවලා බැලුවට පස්සේ තමයි මේ කතාවේ තියෙන රසය ඔයගොල්ලන්ට ඇත්තටම විඳින්න පුළුවන් වෙන්නේ. ඔක්කොම කිව්වේ නැතුණාට මම ඔයගොල්ලන්ට මම ආසම මේකේ හැම කොටසකටම මම ආසයි. ඒ වුණාට මම ආසම මේකේ අර අන්තිම කොටස අන්න ඊටික මම ඔයගොල්ලන්ට කියන්නම්. ඊත් මේ කතාන්තරයේ අවසානය මෙතන නෙවෙයි. ගෙටබා කන්දෙන් බැස වෙලින් එගොඩ වී පැලවත්ත පැත්තට මේන් පසු කිසි දිනක පැණි වෙනදාමේ නොගියාය. හාමිනීගේ මූණේ ජීවිතාන්තය දක්වා නොමැකුණු කළු කඩතොළු ලපයක් ඉතුරු විය. නිලමේ නිදන් වදුර නැමැති පොත පොලුස්සා දැමුවේ. පොඩි කොළුවා ගම හැර සිංහලයේ ඉඩම් වවන්නට ගියේ. යකුටු ගොල්ල කැලේ යකින්නක සිටී යන පුවතක් ජනකතාවක් වී ගමේ ඉදිරි විය. ඔන්න ඔහොමයි ඉතින් මේ යකුටු ගොල්ල කියන ගමේ මේ කැලේ යකින්නක් ඉන්නවා කියලා මේ ප්‍රසිද්ධ වුණේ මේ අද වෙනකොටත් ආවේ මෙන්න මේ සිද්ධිය හින්දා. ඉතින් සිද්ධිය බලන්න ඔයාලට මේ පොත අරගෙන කියවන්නම වෙනවා. ඉතින් මම ඔයාලට කියන්නම් මේ පොත ඕනම වයසක කෙනෙක්ට කියවන්න පුළුවන්. සාමාන්‍ය පිටු පොඩ්ඩයි තියෙන්නේ. පැයකින් දෙකකින් කියවන්න පුළුවන්. ඒ වගේම තමයි භාෂාව හරියම සරලයි. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නෑ ඉස්කෝලේ යන පොඩි දරුවන්ට. එතකොට ඔයා නව යොමු නම් ඉන්නේ ඒගොල්ලන්ට. එතකොට ඔයාට වයස කීය වුණත් කමන්නේ මේ පොත හරියම පහසුවෙන් කියවන්න පුළුවන්. ඉතින් මේකේ චරිත හරීම තාත්විකව තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි භාෂාව හරීම සරල විදියට, හරීම පහසු විදියට තමයි හසුරවලා තියෙන්නේ. ඉතින් ඒකත් පහසු වෙනවා අපිට මේ පොතේ කියන දේවල් තේරුම් ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් මේ පොත අරගෙන කියවන්න. ඒ වගේම තමයි මේ පොත මේ වෙද්දි කියවපු කවුරු හරි ඉන්නවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඇත්තටම පොත ඔයාට කොහොමද මේකේ රසය දැනුනේ කියලා.
ඉතින් එහෙනම් යාළුවනේ ආයෙත් දවසක ඔයයි මමයි දෙන්නම දන්න නොදන්න පොතකින් අමු කියන බලාපොරොත්තුවත් ඇතුව අදට ගිහින් එන්නම්. බයි බයි.